අපේ හිත්වල තියෙන කෙලෙස් ගැන අපිට තිත්ත වෙන්නේ කවද්ද? එපා වෙන්නේ කවද්ද? ඇත්තටම එපා වෙලා නම් ෆෝන් එක ඇත්තටම එපා වෙලා නම් පොලේ ගැහුවට පස්සේ ආයෙ ගන්නෑ. ඊට පස්සේ තරුණ ළමයි මේ බණ අසන නිසා, පාසල් වල යන ළමයි, කැම්පස් වල යන ළමයි, රස්සාවල් කරන ළමයි, විවාහ නොවුන ළමයි මේ බණ අසන නිසා මේ කියන්නේ. කෙල්ලෙක් නිසා හිත රිදවුනොත්, විඳෙව්වොත්, දාලා ගියොත් එපා වෙනවනේ. අවංක පින් තියෙන කෙනෙක් නම් එපා වෙන එකට එපාම වෙනවා. මොන්නේ. දැන් ඉන්නේ උන් එකකින් විඳවලා මාස ගාණක් විඳවලා ආයෙ තවත් එකකින් එක්ක යාළු වෙනවා. උන්ට නිවනක් කොහෙන්ද? නිවනක් කොහෙන්ද? එපා වෙච්ච එක එපා වෙන්නේ කවද්ද ඇත්තටම? පව් කරපු කෙනෙකුට උනත් ඇත්තටම ඒ පව එපා වෙලා නම් ඒ එපා වීමෙන් මෙතෙක් කරපු පව් සීදිලා යනවා.